Hi guys, ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ මේ KDH එකක් හදන වීඩියෝ එකක්. ඉතින් මේ අර මේ බිස්කට් පෙට්ටියකින් තමයි හදන්න යන්නේ. ඕගොල්ලෝ දන්නවා ඉතින් මම නම් හදන්නේ බිස්කට් පෙට්ටියකින්. ඉතින් ඕගොල්ලෝ කැමති එකකින් හදන්න පුළුවන්. ඉතින් එන වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට අරන් තියෙනවා බිස්කට් පෙට්ටියේ කෑලි 3-4ක් විතර කපාගෙන. මම ඉතින් දැන් මේකේ KDH එක ඇඳගන්න යන්නේ. හරියට මම ඇඳගෙන ඉවරයි. මම ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ දාන්නම් KDH එකේ ෆොටෝ එකක්. ඔයගොල්ලෝ ඒක දිහා බලාගෙන ලස්සනට ඇඳගන්න. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මම ස්ක්‍රීන් එකේ දාලා තියෙන විදිහට KDH එකේ ෆොටෝ එක. මම දාලා තියෙන රූපෙ දිහා බලාගෙන කපාගත්ත කියලා ලස්සනට ඇඳගෙන මම හිතනවා ඉතින් මාත් ඉතින් දැන් කපා ගන්න යන්නේ. හරි ඉතින් මම මේ විදිහට මේ කපාගෙන ඉවරයි. ඉතින් ලස්සනට ඔයගොල්ලන්ට පේනවා ඇති ගාන දෙපැත්ත එක සමානව කපාගෙන තියෙනවා. ඉතින් මම කපන කෑලි අඳින කෑලි පොඩ්ඩක් ඉතින් ස්පීඩ් කරනවා නැත්නම් වීඩියෝ දික් කරගෙන ඉඳලා. දැන් අපි ඊළඟට මැදින් අලව ගන්න තමයි තියෙන්නේ ලස්සනට මේ දිග තීරුවක්. ඒක තමයි අපි ජනේලෙම පාට කරන්නේ. ඉස්සරහා මූණේම ලයිට් එකම අපි එන බලමු මේක කොහොමද කරගන්නේ කියලා. හරි ඉතින් මං මෙන්න මේ විදිහට දිග තීරුවක් අරගෙන වහලේ මේ ටික අලව ගන්න යන්නේ. ඒ කියන්නේ ඔක්කොම ටික එකට එන්නේ මේ තීරුව ඇලුවම ඕගොල්ලන්ට බලාගෙන යනකොට තේරෙයි. හරි ඉතින් මම එක පැත්තක් නම් අලවගෙන ඉවරයි. දැන් තියෙන්නේ අනිත් පැත්ත අලව ගන්න. අපි අනිත් පැත්තත් ඉක්මනටම අලව ගමු. හරි ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මම ඔය විදිහට ලස්සනට අලව ගත්තා. ඉතින් මේකේ මේ මං කිව්වා වගේම ඔයගොල්ලන්ට වහලයි ඉස්සරහා මූණයි පිටිපස්සේ මූණයි ඔක්කොම එකට තමයි මේ තීරුවත් එක්ක එන්නේ. අපි අර හැඬේට නවා ගත්තට පස්සේ ඉතින් දැන් තියෙන්නේ මේ ලයිට් එකයි අර ඉස්සරහා ජනේල් ටිකයි එහෙම ඇඳ ගන්න අපිට පෑනෙන් ඇඳගෙන ඒ ටික පාට කරගන්න. ඉතින් මම ස්ක්‍රීන් එකේ ඉස්සරහා ෆොටෝ එකක් දාන්නම්. ඉතින් KDH එකක ඕගොල්ලෝ ඉතින් ඒ KDH එකේ මූණ බලාගෙන ලස්සනට ඇඳ ගන්න. හරි ඉතින් දැන් තියෙන්නේ මේ KDH එක පොඩ්ඩක් ඉතින් පාන නැති හින්දා අපි මැද්දට මේ වගේ මේ ඒ බෝඩ් එකෙන්ම තීරුවක් අලව ගන්නවා. එතකොට පොඩ්ඩක් ශක්තිමත් වෙන හින්දා ඉතින් අපි ඒකත් අලව ගමු. හරි ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මම ලස්සනට මේ විදිහට අලව ගත්තා. ඉතින් දැන් තියෙන්නේ මේ බෆර් එකක් දාගන්න. පොඩි බෆර් එකක් දාන්න. ඉතින් එතකොට පොඩ්ඩක් ඉතින් ලස්සනක් එනෝනේ අපි KDH එකට. ඉතින් බලමු මෙයාගේ පොඩි බෆර් එකක් දාලා. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මේ පොඩි මාක් එකක් දාගන්නවා මේක රවුමට අරගෙන. දැන් අපි ඒක කපා ගමු. වැඩි කොටස් එහෙම මං කපාගෙන අයින් කරගන්නවා. ඔයගොල්ලොත් කපාගෙන අයින් කරගන්න වැඩි කොටස් තියෙනවා නම්. ඊට පස්සේ ඉතින් මෙතෙන්ට තියලා අපි අලව ගන්න තමයි තියෙන්නේ. අපි දැන් අලව ගමු. හරි ඉතින් අලවගෙන ඉවරයි. මම මේ විදිහට වැඩි කොටස් ටික කපා ගන්නවා. නිකන් ලොකුයි වගේ කියලා හිතෙනවා නම් ඉතින් මං කපා ගන්නවා. ඕගොල්ලොත් කපා ගන්න. අර මේක ගාන්නට මෙන්න ඕනේ නැත්නම් ඉතින් ලොකුවට આવත් කැතයි ඒකයි.
ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති ඒකත් එක පොඩි ලස්සන ගතියක් ආවා අපේ වෑන් එකට. තා පොඩ්ඩක් අඩු කරගමු. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති අපේ KDH එකේ වැඩ නම් 90ක් විතර ඉවරයි. ඉතින් පේනවා ඇති ලස්සනට තියෙනවා. ඉතින් දැන් අපිට තියෙන්නේ මේ KDH එකට තව ලස්සන පෙනුමක් ගන්න ස්පොයිලර් එකක් හදාගන්න තමයි තියෙන්නේ. අපි දැන් බලමු ඉතින් හදන විදිය එක. මම මොන්නේ මේ විදිහට ස්පොයිලර් එක හයි කරන පොඩි කෑලි දෙක ඉතින් කපා ගන්නවා. හරි ඉතින් මම කෑලි දෙක ලස්සනට කපා ගත්තා ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් තියෙන්නේ ඉතින් මේක අලව ගන්න එක තමයි. අපි ඉතින් අලව ගමු. ඔයගොල්ලෝ පේනවා ඉතින් මම ලස්සනට අලව ගත්තා. දැන් තියෙන්නේ මේ පොඩ්ඩක් මම අඩු කරගන්නවා ඉතින් ලොකු වැඩි හින්දා. දැන් තියෙන්නේ ස්පොයිලර් එකේ අර උඩ කෑල්ල හයි කරගන්න එක තමයි. අපි ඒකත් හයි කරන් බලමු. ඒකට මම මෙන්න මේ විදිහට දිග තීරුවක් අරගෙන කපා ගන්නවා. ඒකෙන් තමයි මම ස්පොයිලර් උඩ කෑල්ල හැඩයට මම කපා ගන්නවා දැන්. හරි ඉතින් මං මේ විදිහට ලස්සනට කපාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අලව ගන්න එක තමයි. මං ඉතින් මේ විදිහට අලව ගත්ත පේනවා ඉතින් ලස්සනටම තියෙනවා ඉන්නේ සුපිරියටම. KDH එකට ගානට ගැලපෙනවා ඉතින්. මං හිතනවා ඕගොල්ලොත් අලවගෙන ඇති කියලා. හරි ඉතින් අපිට තියෙන්නේ අඩුපාඩුවකට දැන් සයිඩ් කණ්ණාඩි දෙක විතරයි. සයිඩ් කන්නාඩි දැම්මම ඉතින් ලස්සනට ඒවි අපේ KDH එක. මං ඉතින් දැන් හදන්නේ සයිඩ් කන්නාඩි දෙක ඇඳගෙන කපා ගන්න තමයි. ඉතින් ඕගොල්ලොත් ඇඳගෙන කපා ගන්න වගේ මේක වීඩියෝ එක දිහා බලලා ඉතින් ඔයගොල්ලන්ට පේන විදිහට මම මේ විදිහට ලස්සන චූටි සයිඩ් කන්නාඩි දෙකක් කපා ගත්තා. අපි මේ දෙක තියලා අලව ගමු දැන්. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මම මේ විදිහට ලස්සනට අලව ගත්තා. අපේ KDH එක දැන් නම් ඉතින් සම්පූර්ණයි. පේනවා ඉතින් ලස්සනට මේක ආවා. සයිඩ් කන්නාඩි දෙකෙන් KDH එක අපේ පොඩ්ඩක් ලස්සන වුණානේ. ඔයගොල්ලන්ගේ ලස්සන වෙලා ඉතින් කියලා මං හිතනවා KDH එක මේ කන්නඩි දෙක හයි කරාට පස්සේ අපි ඉතින් පොඩි සන් කැප් එකක් එහෙම දාගමු. ලාවට වගේ එක ගොඩක්ම ඉස්සරහට කරන්නේ අපි. ඉතින් ඔයගොල්ලෝ බලාගෙන ඒක අලව ගන්න. හරි ඉතින් මං සන් කැප් එක ගොඩක්ම දැම්මනේ ලාවට වගේ දැම්මේ. ඒකෙනුත් අපේ KDH එකට පොඩි ලස්සනක් එකතු වුණා ඉතින්. දැන් අපිට තියෙන්නේ ජනේල් ටිකෙන් පාට කරගන්න. එතකොට අපේ 100%ක්ම වැඩේ ඉවරයි. ජනේල් ටිකත් පාට කරාම ඕගොල්ලෝ බලන්නකො ඉතින් KDH එකේ ඉන්න ලස්සන. හරි ඉතින් මම මෙන්න විදිහට පාට කරලා ඉවරුණා. ඉතින් දැන් බලමු අපේ KDH එකේ ලුක් එක කොහොමද කියලා.